යාලුනේ සුබම සුබ දවසක් වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඉතින් යාලුනේ වෙනත වගේ මතත් මේකතු වෙලා ඉන්නේ මැද පෙරදිග වැඩ කරන කෙනෙක්. අද වාගේ සැලරියක ලංකාවට යවන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් අද ඔයාලට මොන වගේ ඩේලි රේට් එකක් ලැබෙයිද කියලා සහ ඒ රටට අදාළව වැඩිම එක්ස්චේන්ජ් රේට් එකක් හම්බෙන්නේ මොන එක්ස්චේන්ජ් එක කරා ඔයා එක්ස්චේන්ජ් කරොත්ද කියලා මම මේ වීඩියෝ එකෙන් කතා කරනවා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් පුංචි වෙලාවක් අරන් පුංචි ලයික් එකක් දාලා පුංචි කමෙන්ට් එකක් දාලා මාත් එක්ක ඔයාලගේ අදහස් බෙදා ගන්න කියලාත් මතක් කරනවා. ඉතින් යාළුවනේ ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් පුංචි වෙලාවක් අරන් අද ඔයා මාත් එක්ක එකතු වෙන්න කියලා මතක් කරනවා subscribe කරලා. ඉතින් යාළුවනේ වැඩි කතා නැතුව අපි වීඩියෝ එකට යමු. වීඩියෝ එකට යන්න කලින් ඉතින් ඔයාලා අද දවසේ කරන කියන සෑම සියලු දෙයක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියලා මුලින්ම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඉතින් යාළුවනේ අද 2026 තුන්වෙනි මාසයේ 12 වෙනිදා බ්‍රහස්පතිදා දවසක් ඉතින් පාන්දර 3:02 good morning ඔයාලා සියලුම දෙනාට. ඉතින් යාළුවනේ ඔයාලගේ රටවල් වල එක්ස්චේන්ජ් වල මිල ගණන් ගැන කතා කරන්න කලින් අපි මුලින්ම ශ්‍රී ලංකා මහ බැංකුවේ ඩොලර් එක ගැන කතා කරමු. ඉතින් යාළුවනේ අද ශ්‍රී ලංකා මහ බැංකුවේ ඩොලරයක් ගැන මිල විදියට සඳහන් වෙන්නේ 306.45ක් විදියටත්, ඒ වගේම විකුණුම් මිල විදියට සඳහන් වෙන්නේ 314.20ක් විදියටත්, ඒ වගේම මැද පෙරදිග ඩොලරයක් අද සඳහන් වෙන්නේ 310.82ක් විදියටත් බලා ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ දැන් අපි කතා කරමු ඔයාලගේ රටවල් වල එක්ස්චේන්ජ් වල මිල ගණන් ගැන. ඉතින් යාළුවනේ BFC එක්ස්චේන්ජ් එකේ අද බහරෙන් ඩිනාර එකක් සඳහන් වෙන්නේ 821.67ක් විදියට. නිකමට හරිවා බහරෙන් ඉඳලා වාගේ සැලරියක ලංකාවට යවන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවනම් වැඩිම එක්ස්චේන්ජ් රේට් එකක් දෙන්නේ XE ඇප්ලිකේෂන් එක හරහා ඒ 823.71ක් විදියටත් වයිස් ඇප්ලිකේෂන් එක හරහා ට්‍රාන්සැක්ෂන් එක කරනවා නම් එයාලා 826.62ක් විදියටත් සඳහන් කරලා තියෙනවා. ඉතින් යාළුවනේ ඔන්න ඔය දෙක තමයි ඔයාලට වැඩිම එක්ස්චේන්ජ් රේට් එකක් හම්බෙන්නේ නිකමට හරි බහරෙන් ඉඳලා වාගේ සැලරියක ලංකාවට යවන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවනම්. ඒ වගේම යාළුවනේ අල්ලන්සාරි එක්ස්චේන්ජ් එකේ අද ඩුබායි ඩ්‍රාමයක් සඳහන් වෙන්නේ 84.75ක් විදියට. ඩුබායි ඉඳලා වාගේ සැලරියක ලංකාවට යවනවා නම් ඕක තමයි බෙස්ට්ම ප්ලේස් එක විදියට මට හොයාගන්න පුළුවන් වුණේ අද දවසේ. එයාලා තමයි වැඩිම එක්ස්චේන්ජ් රේට් එකක් ඔයාලට දෙනවයි කියලා තියෙන්නේ. ඒ වගේම යාළුවනේ SNB එක්ස්චේන්ජ් එකේ අද සෞදි රියාලයක් සඳහන් වෙන්නේ 82.81ක් විදියටත්. සෞදි ඉඳලා වාගේ සැලරියක ලංකාවට යවනවා නම් වැඩිම එක්ස්චේන්ජ් රේට් එකක් දෙන්නේ XE ඇප්ලිකේෂන් එක හරහා ඒ 82.88ක් විදියටත් බලා ගන්න පුළුවන්. ඒත් එක්කම UAE එක්ස්චේන්ජ් එකේ ජෝර්දාන් ඩිනාරයක් අද සඳහන් වෙන්නේ 438.40ක් විදියටත්. අලවුන් එක්ස්චේන්ජ් එකේ ජෝර්දාන් ඩිනාර එකක් අද සඳහන් වෙන්නේ 438.40ක් විදියටත් බලා ගන්න පුළුවන්. ඔය එක්ස්චේන්ජ් එකේ තමයි ඔයාලට වැඩිම එක්ස්චේන්ජ් රේට් එකක් ගන්න පුළුවන් අද එක්ස්චේන්ජ් එකක් කළොත්. ඉතින් ඒ වගේම මොඩර්න් එක්ස්චේන්ජ් එකේ අද ඕමාන් රියාලයක් සඳහන් වෙන්නේ 808.31ක් විදියටත්. ඕමාන් ඉඳලා වාගේ සැලරියක ලංකාවට යවනවා නම් ඕක තමයි වැඩිම එක්ස්චේන්ජ් රේට් එකක් දෙන එක්ස්චේන්ජ් එකක් විදියට සඳහන් කරලා තියෙන්නේ. ඒ වගේම යාළුවනේ අල් සමාන් එක්ස්චේන්ජ් එකේ කටාර් රියාලයක් අද සඳහන් වෙන්නේ 85.20ක් විදියටත්. ඒ වගේම ගල්ෆ් එක්ස්චේන්ජ් එකේ කටාර් ඉඳලා වාගේ සැලරියක යවනවා නම් ලංකාවට එයාලා 85.37ක් විදියටත් XE ඇප්ලිකේෂන් එක හරහා ට්‍රාන්සැක්ෂන් එක කරනවා නම් 85.39ක් විදියටත් බලා ගන්න පුළුවන්. ඒත් එක්කම යාළුවනේ අල් සජිල් එක්ස්චේන්ජ් එකේ අද කුවේට් ඩිනාර එකක් සඳහන් වෙන්නේ 1012.73ක් විදියටත්. BEC එක්ස්චේන්ජ් එකේ 10.71ක් විදියටත්. අල්නාද එක්ස්චේන්ජ් එකේ 1012.86ක් විදියටත්. අල්මුල් එක්ස්චේන්ජ් එකේ කුවේට් වල 10.71ක් විදියටත්. ලුලු එක්ස්චේන්ජ් එකේ ඔයාලට 1012.86ක් විදිහටත් බලා ගන්න පුළුවන්. ඒ වගේම වාගේ සැලරියක ලංකාවට යවනවා නම් වැඩිම එක්ස්චේන්ජ් රේට් එකක් දෙන්නේ කුවේට් ඉඳලා වාගේ සැලරි එකට වයිස් කියන ඇප්ලිකේෂන් එක කරා 1013.72ක් විදිහටත් බලා ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ මගේ සිංහල කතා කරද්දි සමහර වෙලාවල් වලට එක දිගට කතා කරගෙන යන්න බෑ. සමහර වෙලාවල් වලට පැටලෙනවා. මගේ ප්‍රොනවුන්සියේෂන්ස් පොඩ්ඩක් අවුල්. මොකද මම සිංහල පාවිච්චි කරන්නේ නැහැ. මං ජීවත් වෙන රට ඇතුලේ. ඉතින් ඒ නිසා ගොඩාක් වෙලාවට සමහර වචන එකපාරටම මතකෙට එන්නේ නැහැ කතා කරගන්න ගියාම. ඉතින් සමා වෙන්න ඕන මොනවම හරි අපහසුතාවයකට ලක් වුණා නම් ඔයාලා. ඒත් එක්කම යාළුවනේ කුවේට් ඩිනාර එකක් Google රේට් එක අද සඳහන් වෙන්නේ 1012.86ක් විදියටත්. අද යූරෝ එකක් සඳහන් වෙන්නේ 360.48ක් විදියටත්. ඒ වගේම සිංගප්පූ ඩොලරයක් අද සඳහන් වෙන්නේ 243.93ක් විදියටත්. ඒ වගේම බලා ගන්න පුළුවන් ඕස්ට්‍රේලියන් ඩොලරයක් අද සඳහන් වෙන්නේ 222.21ක් විදියටත්. මැලේසියන් රින්ගිට් එකක් අද සඳහන් වෙන්නේ 79.37ක් විදියටත්. ඒ වගේම ඊශ්‍රායල් ෂේකල් එකක් අද සඳහන් වෙන්නේ 99.97ක් විදියටත් බලා ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ අද අපි කතා කරේ මැද පෙරදිග වැඩ කරන කෙනෙක්. අද වාගේ සැලරියක ලංකාවට යවන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් අද ඔයාලට මොන වගේ ඩේලි රේට් එකක් ලැබෙයිද කියලා. ඉතින් යාළුවනේ මම හිතනවා මේ වීඩියෝ ඔයාලට වැදගත් වෙන්න ඇති කියලා. හැමදාමත් කියනා වගේ hina වෙලා පරිස්සමෙන් සතුටින් ඉන්න. ඔයාගේ ජීවිතය ඇතුලේ ඔයා තමයි ඔයාගේ සතුට හොයාගන්න ඕන. ජය වේවා. ආයි හම්බෙමු හෙට.